හරි. අපි දැන් අපේ සර්වර් එකේ පැත්තේ වැඩ ටික ඔක්කොම කරගෙන ඉවරයි. දැන් අපි යන්නේ JavaFX application එක පැත්තේ වැඩ ටික කරගන්න. ඒකට මම මුලින්ම මගේ IntelliJ එක open කරගන්නවා. මෙහෙම. ඊට පස්සේ මෙතනින් මේ ඉරි තුන ක්ලික් කරලා ඔයගලන්ට පුළුවන් අලුත් ප්‍රොජෙක්ට් එකක් හදාගන්න. මේකේ new කියන එකට ගිහිල්ලා ප්‍රොජෙක්ට් කියන එක දුන්නාට පස්සේ මෙතනින් ඔයගොල්ලෝ සිලෙක්ට් කරන්න ඕනේ මේ JavaFX කියන එක. ඒක සිලෙක්ට් කරලා මෙතෙන්ට නමක් දෙන්න. මම දෙනවා JavaFX application කියන එක කැමති නමක්. සේව් කරන දන ඔයගොල්ලෝ කැමති තැනක්. language එක Java, build system එක Maven. මේවා මුකුත් වෙනස් කරන්න එපා. JDK version එක 17 හෝ 14ට වැඩි එකක්. ඒ කියන්නේ 18 20 21 17 හෝ 21 තමයි මම රෙකමන්ඩ් කරන්නේ. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. 17න් ඉහළ ඕන එකක්. දාලා මෙතන next දෙන්න. දැන් සමහර කට්ටියගේ මේ Java FX කියන එක පෙන්වන්නේ නැහැ. එහෙම නැති අය විතරක් IntelliJ එක මෙතන මේ setting icon එකක් තියෙන්නේ. අන්න එතනින් update කරගන්න. ඊට පස්සේ ඒ update කරලා restart කරාට පස්සේ මෙතනට Java X පෙන්නයි, FX පෙන්නයි. ඒ පෙන්වන්නේ නැත්තම් ඒගොල්ලෝ මෙතන මේ Java project එකක් හදන විදිහටම ගිහිල්ලා මෙතෙන්ට කැමති නමක් දීලා ඉස්සලා කිව්වා වගේම මෙතන build system එකට IntelliJ නෙවෙයි Maven කියන එක select කරන්න. කරලා මෙතන කැමති අර මම ඉස්සලා කිව්ව විදිහටම කැමති version එක select කරලා 14 වැඩි උඩ එකක් create දෙන්න. දැන් මගේ Java FX තියෙන හින්දා මම මේක මෙහෙම select කරලා next දෙනවා. මෙතනින් මුකුත් install කරගන්න ඕනේ නැහැ create දෙන්න. මම ඔලුත් window එකකින් ගන්නම් මේක. හරි. දැන් එතකොට මට මෙන්න මෙහෙම ෆයිල් ගොඩක් ඔටෝමැටිකලි හැදිලා එනවා. මේකේ source වල main වල Java වල තියෙනවා ටිකක් තුනක් නේ. තුනක resources වල එකක් තියෙනවා. මුලින්ම මම මුලින්ම කියන්න ඕනේ අර Java FX කියන පෙන්නපු නැති කට්ටිය Java කියලානේ හදාගත්තේ. අන්න ඒ කට්ටිය මෙන්න මේ කෝඩ් එක මම description එකේ දාන්නම්. මෙන්න මේක copy කරලා අරගෙන මෙන්න මේ form.xml කියන ෆයිල් එක තියෙන්නේ. අන්න ඒක ඇතුළට ගිහිල්ලා ඒකේ මේ dependencies වල උඩින්ම දාගන්න මෙන්න මේ විදිහට paste කරගන්න මේ දෙක. කරලා මෙතන m අකුරට ටික් කරලා මෙන්න මෙතනින් sync කියන එක ඔබන්න. එතකොට මේ වන් රිපොසිටරි එකකින් ඔටෝමැටිකලි මේක ඩවුන්ලෝඩ් වෙලා sync වෙලා මෙන්න මේ විදිහට සුදු පාටට පෙන්නයි. ඔයගොල්ලෝ මේක paste කරගු මම පෙන්නන්නේ මෙතන රතු පාටට. මේක රතු පාටට පෙන්නන්නේ. මේක sync කරාට පස්සේ ලස්සන්ට වැඩි මේක සුදු පාටට යනවා මෙන්න මේ විදිහට. හරිද? එතකොට ඒ වැඩේ හරි. ඊට පස්සේ මුලින්ම බලමු මේ හැදිලා තියෙන ෆයිල් ටික මොනවද කියලා. මේ launcher කියන්නේ මේක තමයි starting point එක. මෙතනින් තමයි application එක start වෙන්නේ. මේක start කරපුවම application එක open mic කරලා පෙන්නන්න. ඊට පස්සේ hello application එක. දැන් මම කිව්වනේ අපි දැන් හදන්න යන්නේ standalone application එකක්. මේක එතකොට Windows තියෙනවා, කොහොම කතා ගොඩක් තියෙනවා. ඒක start කරන වැඩේ තමයි මෙන්න මෙතන මේ කරලා තියෙන්නේ. හරි. මේකේ මුලින්ම fxml එක load කරගන්නවා. ඒ කියන්නේ මේක load කරගන්නවා. ඊට පස්සේ මේ scene එකක් කියන්නේ ඕගොල්ලෝ හිතන්න මෙන්න මෙහෙම එකක්. දැන් stage drama එකක් ගන්නකො. stage drama එකක ඕගොල්ලෝ බලන්නේ මොකද drama එකක් නේ. අන්නේ drama එක තමයි මේ scene කියන්නේ. හරිද? ඊට පස්සේ මේ drama එකේ නම තමයි මෙන්න මේ දාලා තියෙන්නේ. හරිද? මේ drama එකේ drama එක පෙන්නනවා. හරිද? stage එකට ගෙන්න ගන්නවා. හරිද? මේ ස්ටේජ් ෂෝ කියලා කියන්නේ මේ ඔක්කොම වෙන්නේ ස්ටේජ් එක උඩනේ. ආයක තමයි මේ ස්ටේජ් කියලා දාලා තියෙන්නේ. මේ ස්ටේජ් ෂෝ කියන්නේ ඩ්‍රාමා එක පෙන්වන්න ස්ටේජ් එකේ අර තිරේ අරිනවා කියලා හිතාගන්නකො. අන්න ඒ ටික තමයි මෙන්න මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඒක තමයි මේ කන්ෆිග් කරලා තියෙන්නේ. හරිද? ඒ ටික ඔක්කොම කරාට පස්සේ ඔයගොල්ලෝ යන්න මෙන්න මේ hello control එකට. මේකේ තියෙන එක දැනට තේරෙන්නේ නැති වෙයි. මෙතන ලේබල් එකක් තියෙනවා. මෙතන මොකක් හරි ෆන්ක්ෂන් එකක් හදලා තියෙනවා. ඒකට අපි එමු. මෙන්න මේක බලලා. මේක තමයි අපේ fxml ෆයිල් එක. මේකේ මෙතන යට text කියලා එකක් තියෙනවා, scene builder කියලා එකක් තියෙනවා. මෙතන scene builder කියන එක select කරාට පස්සේ සමහර කට්ටියට මේක හෙලීම එකපාරේ නැති වෙයි. ගොඩක් අයට මෙතන උඩින් එයි රතු පාටට බා එකක් download scene builder කියලා. එහෙම ආවොත් ඒක download කරගන්න. ඊට පස්සේ ඒක download කරාට පස්සේ
ආපහු වැටේ ඩවුන්ලෝඩ් Java FX කියලා. එහෙම આવොත් ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ලස්සනට මෙන්න මෙහෙම canvas එකක් වගේ එකක් එයි. ඊට පස්සේ ඒකේ ඕගොල්ලන්ට පුළුවන් මෙතනින් එක එක components drag and drop කරගන්න ඕගොල්ලන්ගේ මෙන්න මෙතෙන්ට. මම මේ මොකද්ද කරලා තියෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. මේක හරියට නිකන් ඕගොල්ලෝ හරියට චිත්‍රයක් අඳින්න යනවා වගේ. චිත්‍රයක් අඳින්න යද්දී ඕගොල්ලන්ට මොකද්ද ඕනේ මුලින්ම? canvas එකක් ඕනේ. canvas එක ඕනේ ඕගොල්ලෝ අඳින දේ ඔක්කොම කරන්නේ. අන්න ඒක. මෙන්න මේ සිලෙක්ට් කරලා තියෙන්නේ canvas එක. මේ මෙතන ඔයගොල්ලන්ට පේනව නේද? මෙතන තියෙන්නේ canvas එක. vbox කියලා දාලා තියෙන්නේ. එතකොට මේ label, button එහෙම තියෙන්නේ canvas එක උඩ අඳපු චිත්‍ර කියලා හිතා ගන්නකො. හරිද? මම අර මෙතන කියපු උදාහරණයෙන් කිව්වොත් මේ තියෙන්නේ ස්ටේජ් එක වගේ. හරිද? මේ ඉන්නේ ඒකේ ඩ්‍රාමා එකේ රඟපාන මිනිස්සු වගේ. සෝරි ස්ටේජ් එක නෙමෙයි සීන් එක. හරිද? ඒ කියන්නේ ඩ්‍රාමා එක. හරි. එතකොට ඒ උදාහරණ පොඩ්ඩක් පැත්තකින් තියලා අර මම චිත්‍ර ඇඳපු උදාහරණ ගන්නකො. අන්නේ චිත්‍ර ඇඳපු උදාහරණේ පැහැදිලිනේ ඔක්කොටම වැඩිය. අපි චිත්‍රයක් අඳින්න යන්නේ. මේ තියෙන්නේ canvas එක. ඒක තමයි මේ වටේ ඔක්කොම තියෙන්නේ. ඒක ඇතුලේ තමයි අපි අඳින චිත්‍ර ඔක්කොම අඳින්නේ. ඒක තමයි මෙන්න මෙහෙම ඇතුලට දාලා තියෙන්නේ. ඕගලන්ට ඕන නම් මේ vbox කියන එක නැතුව anchor pane කියලා තියෙනවා. එහෙම ඕන එකක් මෙතෙන්ට drag and drop කරගෙන හදාගන්න පුළුවන්. දැන් මේ text කියන එක මොකද්ද බලුවොත් දැන් බලන්න text කියන එකේ මෙහෙම තියෙන්නේ. මම මෙතන scene build එකට ගිහිල්ලා මේ anchor pane එක drag and drop කරගන්නවා මෙතෙන්ට. හරිද? එහෙම කරලා text එකට ගියාට පස්සේ බලන්න මෙන්න මෙතන anchor pane කියලා අලුතෙන් එකක් ඇවිල්ලා නේද? දැන් මම ඒක අපෝ අයින් කරන්නම්කෝ. මෙතන anchor pane කියන එකේ right click කරලා delete දෙන්න. දැන් මේක නැහැ. දැන් යන්න අපෝ text එකට. දැක්කද? මෙතන ඉස්සෙල්ලා තිබ්බ එක මෙතනින් අයින් වෙලා. ඒ කියන්නේ ඕගොල්ලෝ මෙතන අලුත් component drag and drop කරන හැම වෙලේම මෙතනින් code එක automatically generate වෙනවා. එතකොට ඕගොල්ලන්ට ඒ පැත්ත මුකුත් කරන්න දෙයක් නැහැ. හරි. ඒගොල්ලෝ දැනටමත් දැන් canvas එකක් හදාගෙන canvas එකේ මෙතන label එකක් දාගෙන ඊට පස්සේ button එකක් දාගෙන හදාගෙන තියෙනවා. label button කොහෙද තියෙන්නේ කියලා බලනවා නම් මෙන්න මෙතන. මේ controls වල button තියෙනවා. මෙතන label තියෙනවා. මෙතන text field එහෙම තව යට ඇති. මේ තියෙන text area text field. මෙතන තව තියෙනවා drop down menu අරවා මේවා මෙතනද බලන්න මේක බලන්න ඕගොල්ලන්ට ඕන කරන ගොඩාක් දේවල් මෙතනින් ගන්න පුළුවන්. charts එහෙම සෑහෙන ගොඩක් දේවල් තියෙනවා. දැන් බලමු මේ කරලා තියෙන්නේ මොකද්ද කියලා. ඒගොල්ලෝ මෙතන label එකක් හදලා තියෙනවා. button එකක් හදලා තියෙනවා. බලමු මුලින්ම button එක click කරලා. එතකොට මෙතන side එකෙන් පොඩි side pane එකක් එනවා. ඒකේ යටට මේකෙන් ඔයගොල්ලන්ට පුළුවන් මුලින්ම මේ font එක වෙනස් කරන්න. මේක ඇතුලේ තියෙන font family එක වෙනස් කරන්න පුළුවන්. මේ style කියන එක වෙනස් කරන්න පුළුවන්. bold italic ද මෙහෙම වෙනස් කරන්න පුළුවන්. මේකේ size එක වෙනස් කරන්න පුළුවන්. මේවා කරන්න පුළුවන්. දැන් වැඩි වෙලාවත් ඔයගොල්ලන්ගේ මේ style කියන එක දැන් bold කියන එක දැම්මට සමහර කට්ටියගේ මෙහෙම bold වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැත්නම් විතරක් bold italic කියන එක වගේ select කරලා ආපහු bold කියන එක select කරන්න. එතකොට වැඩ කරනවා. මේක අර සෑහෙන කාලෙක ඉඳන් තියෙන බගයක්. ඒක තාම හැදිලා නැහැ. එතකොට මෙතන බටන් එක උඩ ක්ලික් කරා. මේකේ බලන්න මෙතන layout කියලා තියෙනවා. එක එකව හදන්න. try කරලා බලන්න ඉතින්. මොකුත් වෙන්නේ නැහැනේ. මේකේ ගියාට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ on action කියන එකට ඒකේ මෙහෙම වචනයක් දාලා තියෙනවා. function name එකක් වගේ එකක්. අපි ආවොම මේ hello controller කියන එකට ගියොත් ඒකෙත් තියෙනවා නේද මේ ඒ නමම දාලා. මෙතන තියෙන නමම තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ on action කියන්නේ මෙන්න මේක ක්ලික් කරාට පස්සේ වෙන්න ඕනේ action එක තමයි මෙන්න මෙතන කියලා තියෙන්නේ. call වෙන්න ඕනේ function එක තමයි මෙතන කියලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒ function එක ඇත්තටම තියෙන තැන. හරිද? හරි. ඒක එකක්. ඊට පස්සේ අපි බලමු label එක ගැන. label එකේ එහෙම මුකුත් on action කියලා දෙයක් නැහැ. මොකද අපිට label එක ක්ලික් කරන්න බෑනේ. ඒකට දාලා තියෙනවා අපි fx id කියලා එකක්. ඒ කියන්නේ label එක අඳුරගන්න label එකට නමක් දීලා තියෙනවා. ඒක තමයි මේ welcome text කියලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මේක කැමති නමක් දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා automatically මෙතන හැදිලා තියෙන්නේ. මේ බලන්න මේ label එකේ
වෙල්කම් ටෙක්ස්ට් කියලා හැදිලා තියෙන්නේ. බටන් එක ගත්තොත් on action කියන එක හැදිලා තියෙන්නේ. දැන් මම අමතර දෙයක් කියන්න. බටන් එක ගත්තොත් බටන් එකේ මෙතන on action නේ තියෙන්නේ. මේ on drag detected. ඒ කියන්නේ මෙතෙන්ට කර්සර් එක drag කරගෙන යද්දි වෙන්න ඕන දෙයක්. drag over. හරි. මෙහෙම එක එක ඔප්ෂන් සෑහෙන ගොඩක් තියෙනවා. මේක මොකක් හරි කී එකක් ප්‍රෙස් කරාට පස්සේ දැන් ඕගොල්ලන්ට ඕන නම් මේක එන්ටර් කියන එක ගැහුවට පස්සේ වැඩ කරන්න නම් ඒව හදන්නත් පුළුවන් ඕගොල්ලන්ට මේකේ. හරි. අර එහෙම ගොඩක් දේවල් කරන්න මවුස් එක උඩින් ගියත් මවුස් එක හෙලවුණත් මේක රන් වෙන්න. අර ඒ වගේ ගොඩක් දේවල් මෙතනින් හදාගන්න පුළුවන්. ඒකට ෆන්ක්ෂන්ස් වෙනම හදාගන්න ඕනේ. මේගොල්ලෝ අපිට දැනට දීලා තියෙන්නේ මේක ක්ලික් කරාට පස්සේ වැඩ කරන්න ෆන්ක්ෂන් එකක් විතරයි. ඒක තමයි මේ. හරි. දැන් බලමු අපි දැන් දන්නවනේ මෙතන ලේබල් එක දන්නවා දැන් බටන් එක දන්නවා. දැන් බලමු මේ ෆන්ක්ෂන් එක පැත්ත. මේකෙදි තියෙනවා ලේබල් එකක් හදලා තියෙනවා private label welcome text කියලා. ඔයගලන්ට මෙතනින් කැමති කීකේව හදන්න පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා මේ private කියලා ගහලා බටන් එකක් ඕන නම් බටන් මේ මේම හදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමන්ට කැමති විදිහට මේක තමන්ගේ ෆ්‍රීඩම් එක. දැන් මේකේ මම කරලා තියෙනක විතරක් එක්ස්ප්ලেইন කරන්න. මෙතන දැන් ලේබල් එකක් හදලා welcome text කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේක තමයි දැන් අපි මේ ඇක්සස් කරන්න යන්නේ. හරි. මේක හදලා මේ ෆන්ක්ෂන් එක ඇතුලේ මේ ෆන්ක්ෂන් එක කොයි විදිහද රන් වෙන්නේ? මෙන්න මේ බටන් එක ක්ලික් කරාට පස්සේ මේක ක්ලික් කරාට පස්සේ මේ වෙල්කම් ටෙක්ස්ට් එක. ඒ කියන්නේ මෙන්න මේක මේ ලේබල් එක කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන තියෙන්නේ මේ වෙල්කම් ටෙක්ස්ට් කියන එක. අන්න ඒ ලේබල් එකට ටෙක්ස්ට් එකක් සෙට් කරන්න welcome to JavaFX application කියලා. ඒ කියන්නේ මොකද්ද මේ සරලව ඒගොල්ලෝ කරලා තියෙන්නේ? මෙන්න මේකේ බටන් එක ක්ලික් කරාට පස්සේ මෙතන වැටෙනවා ඔටෝමැටිකලිම welcome to JavaFX application කියලා. හරි. දැන් මම මේ කියපු ඒවා වැඩ කරනවද කියලා මේක රන් කරලම බලමු. මෙතනින් රන් කරා. හරි. මුලින්ම මෙන්න මේක set language level 1 to 9 කියන එක දාගන්න. එතකොට මේක ඔය error එක යනවා. ඊට පස්සේ ආපහු රන් කරන්න මුලින් ඉඳන්. හරි. දැන් මෙතන hello කියලා විලා තියෙනවා. මම මේක ක්ලික් කරාට පස්සේ welcome to JavaFX application කියලා වැහලා තියෙනවා. ඒක පාරක්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් හරි කරන්න ඕන දේවල් කැමති දෙයක් හදාගන්න පුළුවන්. ඕක තමයි එතකොට සරලම අදහස දැන්. ඔයගොල්ලන්ට තව මොකක් හරි ඕන නම් දැන් හිතන්නකෝ මෙතන මේක ක්ලික් කරාට පස්සේ බටන් එක ක්ලික් කරාට පස්සේ අලුත් වින්ඩෝ එකක් ඕපන් වෙන්න ඕනේ. එහෙමනම් ඔයගොල්ලන්ට මෙතන රයිට් ක්ලික් කරලා new ගිහිල්ලා fxml ෆයිල් එකේ මොකද්ද action view කියලා ගහලා මෙතන enter කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන controller කියලා අහලා තියෙනවා. මේ controller එක තමයි මෙන්න මේකේ දැන් hello view එකට දුන්න hello controller වගේ ඔයා action view එකටත් දෙන්න ඕනේ action controller එක. හරියට නිකන් මේක ඇවිල්ලා front end එක මේක ඇවිල්ලා back end එක වගේ. දැන් front end එක හදලා තියෙන්නේ. ඔයා back end එකක් හදන්න ඕනේ. back end එකක් හදන්න මෙතෙන්ට ගියා. new දුන්නා. මෙතෙන්ට ගිහිල්ලා මොකද දෙන්නේ අපි action controller කියලා එකක් හදනවා. හදලා මොකුත් එකට දාන්න නැහැ. ඒක ඇතුලේ ඔයගොල්ලන්ට කැමති විදිහට හදාගන්න පුළුවන්. මෙතෙන්ට ගිහිල්ලා මම මේක com කියන ෆෝල්ඩර් එක ඒක ඇතුලේ ඩොට් එකක් ගැහුවා ස්ලිට් එකේ JavaFX application නෙවෙයි පොඩ්ඩක් ඒක දෙන විදිහ මතක නැහැ. මේ තියෙන්නේ මෙන්න මේ විදිහටමයි දෙන්න තියෙන්නේ. ඩොට් එකක් ගහලා මම ඉස්සලා කියපුවා හරි. මේ තියෙන්නේ මෙතන පේනව නේද? දැන් ඔයාගේ තියෙන ඔක්කොම Java ෆයිල් ටික. මේකේ අපි අලුතින් හදුවේ මොකද්ද? action control. දැන් හරිනේ. දැන් ලස්සනට වැඩේ. දැන් මෙතන ඒගොල්ලෝ ඇන්කර් පේන් එකක් තියෙනවා මෙතෙන්ට දාලා. ඔයගලන්ට පුළුවන් මෙතෙන්ට අපි දාමු මොකද්ද? අපි සිම්පල් එකක් හදමුකෝ. අර කලින් හදපු එකම අපි මෙතන ආයි හදමුකෝ. බටන් එකක් දානවා මෙතෙන්ට. දාලා මෙතෙන්ට දානවා ලේබල් එකක්. ලේබල් එකක් දාලා මට පුළුවන් මෙතෙන්ට මම මේක හදන්නේ නැහැ.
තේරුම් නැහැ මම ඉස්සෙල්ලා තාම කිව්වනේ. මෙතන on action කියන එකට මේකට run වෙන්න ඕනේ function එක දෙනවා. මෙන්න මෙතන අපි මොකද්ද control එක පැත්තෙන් අපිට මෙතන set කරන්නේ මොකද්ද? label එක. එතකොට අපි මෙතෙන්ට ගිහිල්ලා මෙතනින් ගන්නවා private මොකක්ද ගත්තේ අපි label එකක්. label එකක් අරගෙන ඒකට නමක් දෙනවා welcome text හරි welcome text කියලා ගමුකෝ. දීලා මේක අයින් කරලා protected හරි protected එකක් දෙන්න. මේකේ දෙනවා ඊළඟට කැමති නමක් දීලා මේ ටික ඇත්තටම මේ කියපු විදිහම තමයි. හරි මේ විදිහටම හදන්න. තව මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මෙතන දෙද්දි මේක fx ml කියන එක සිලෙක්ට් කරන්න අනිවාර්යයෙන්. මොකද නැත්තම් මේ පැත්තේ තියෙන එක ඕගොල්ලන්ට ඇක්සස් කරන්න බැරි වෙනවා. හරි. මෙන්න මේ පැත්තේ ඉඳන් ඒකේ තියෙන දැන් ඔව් ID එකක් දෙනවනේ ඔයගොල්ලෝ මෙතෙන්ට. scene build එකේ මේ label එකට ID එකක් දෙනවනේ. LBL නෑ set LBL කියලා දෙන්නම්කෝ මම set label කියන එක. දැන් මෙතනින් ඒක set වුණා. නෑ මෙතනින් text වල මෙතන set LBL කියලා. මෙතෙන්ට ගිහිල්ලා set LBL කියලා ගහලා හරි මෙතන protected ගහලා void එකක් on btn click කියලා ගහලා මෙතන සාමාන්‍ය ෆන්ක්ෂන් එකක් හදන විදිහටම දාලා set label ට set කරනවා text එක click හරි ඔය විදිහට set කරනවා ඊට පස්සේ අපිට පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා බටන් එකට ගිහින් මෙතෙන්ට on action එකක් දෙන්න නැත්නම් on drag එකක් දෙන්න මොකක් හරි එකක් කැමති එකක් මේකේ label එක අයින් කරන්න ඕන නම් හරිද එතකොට label එකක් තියෙනවා කියලා පෙන්වන්නේ නැහැ run කරාම හැබැයි මෙතන ඇත්තට මේකක් තියෙනවා හරි එතකොට ওই විදිහට කැමති විදිහට හදාගන්න පුළුවන් මේක ඕනනම් මේ දෙක link කරගන්න පුළුවන් ඒක පොඩ්ඩක් හොයලා බලන්න තනියම කොහොම හරි එතකොට Java FX වල කතාව ඔච්චරයි ඊට පස්සේ ඊළඟට අනිත් එක දැන් මම ඉස්සෙල්ලා කිව්වේ අපි SQL වලට මේක ක්‍රෙඩිට් කරන්න යනවා කියලානේ. ඒක ක්‍රෙඩිට් කරන විදිහ මම පොඩ්ඩක් පෙන්වන්නම්. ඒක ඇත්තටම අපේ ලැබ් ෂීට් එකේ දාලා තියෙනවා. මට දැන් ඒක පොඩ්ඩක් හොයාගන්න අමාරුයි වගේ මේ තියෙන තැන. ඔව් හොයාගන්න අමාරුයි කොහෙද තියෙන්නේ? හරි හම්බුණා. මේකේ අර අපි SQL server එකට log වුණ විදිහ ඊට පස්සේ මේ තියෙන්නේ normal table එකක් හදන විදිහ හරි මේ තියෙන්නේ JDBC connection එකක් හදන විදිහ මේ තියෙන අර මුලින්ම සාමාන්‍ය ෆෝම් එකක් හදන මේක 아무තු ෆෝම් එකක් ලස්සනට හදලා තියෙනවා ඒ විදිහට හදා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ෆෝම් drag and drop කර මේවා අනිත් එක මෙන්න මේක ඇල්ල මේකදී අපි මුලින්ම SQL අපේ සර්වර් එකට කනෙක්ෂන් එකක් හදා ගන්න එපයි කනෙක්ෂන් එකක් හදා ගන්න ඔක්කොටම කලින් අපි මෙන්න මේ විදිහට අපේ සර්වර් එක ගැන සර්වර් එකේ URL එක දෙන්න ඕනේ අන්න ඒක දෙන්න නම් අපි දැනගන්න එපයි මේවා වෙනස් වෙන්නේ නැහැ මෙන්න මේක විතරක් වෙනස් වෙනවා ඔයගොල්ලෝ මේ port number එක බලාගන්නේ මෙහෙම server එකට ගිහිල්ලා මෙතන configuration tools වලට ගිහිල්ලා yes දීලා මෙන්න මෙතන properties ගිහිල්ලා
සෝරි එතන නෙවෙයි මෙන්න මේක මෙන්න මේ පෝට් එක දාන්න ඕනේ එතෙන්ට මගේ තියෙන්නේ මේක බලන්න ඔයගොල්ලන්ගේ මේක try කරාම මේ මෙන්න මේකම ගහලා හරියනවද කියලා හරියන්නේ නැත්නම් try කරලා බලන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට මුලින්ම ඔක්කොම අමතක කරලා මෙන්න මේ විදිහට එක ෆෝම් එකක් විතරක් හදලා ඉන්න මේක හදලා මේ ඔක්කොම එන්න ඕනේ මේ ඒගොල්ලෝ දීලා තියෙනවා කරන්න ඕනේ හැමදේම මේ ඔක්කොම එකම අර Java controller ෆයිල් එකක් ඇතුළට දාලා හදාගන්න තියෙන්නේ ඔයගොල්ලෝ හදලා මෙන්න මේ ටිකත් එහෙම කරලා මේ delete operations කියන එකට පස්සේ යන්න මුලින්ම මේකක් හදලා ඉන්න මේ අප්ඩේට් එකනේ මෙතෙන්ට වෙනකන් හදලා ඉන්නකො තනියම අන්න එතකොට තේරෙයි එතනින් පහළට කරන්න යන්න කරගෙන යන්න ඕනේ විදිහ හරි එතකොට බලන්න එහෙම කරලා මම දැන් මේක නවත්තනවත් නැත්තම් සෑහෙන ලොකුවට යනවා වීඩියෝ එක ප්‍රශ්නයක් තිබ්බොත් දාන්න එහෙනම් තිබ්බා